තෙරුවන් සරණයි. අද අපි ඔබට ත්‍රිපිටකය අනුසාරයෙන් ත්‍රිපිටකයේ තියෙන පණිවිඩයක් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ මගේ අතේ තියෙන්නේ ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටලේ ත්‍රිපිටක පොතක්. ඒ කියන්නේ මේ පළවෙනි ත්‍රිපිටක පොත. මේ හැම පොතකම හරීම ලස්සන වැකියක් සටහන් වෙනවා. මම ඔබට ඒ වැකිය කියලා දෙන්න. තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්කවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්. මේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතෙදි තමයි එහි 9 වෙනි සූත්‍රයේ හැටියට මේ කාරණාව දේශනා කරන්නේ. තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්කවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්. මොකද්ද මේ කියන්නේ? මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ හා විනය විවෘත වූයේම බබලයි, වැසුනේ නොම බබලයි. හරීම ලස්සන වැකියක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය ඔබේ මගේ පහසුව සඳහා යොදා ගන්න හැටි තමයි මේකෙදි දේශනා කරන්නේ. නෝ පටිච්චන්නෝ. හරිම ලස්සන වැකියක්. ඊට එකතු කරනවා විවටෝ විරෝචති. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනය බබලන්නේ විවෘතව තියෙන තුරු. ඒ කියන්නේ අපි සාකච්ඡා කරන තුරු, අපි පාවිච්චියට ගන්න තුරු, අපි කතා බහ කරන තුරු. දැන් අපි දන්නවා ත්‍රිපිටක පොත් වහන්සේලා අපේ පන්සල්වල, අපේ ගෙවල්වල, අපේ පුස්තකාලවල බොහොම ගෞරවයෙන් වඩම්මලා තියෙනවා. වහලා යතුරු 4-5ක් දාලා, ඉබ්බොද 3 දෙනෙක් දාලා. මොකද මේක ගොඩක් මිලයිනේ. ඒ නිසා අපි ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ වදාලේ ඒක නෙමෙයි. ත්‍රිපිටකයට අයත් ධර්ම විනය බබලන්නේ විවෘත වුණාම. ඒ කියන්නේ අපි සාකච්ඡා කරනකොට, අපි අහනකොට, ඒ අහපු දහම අනුව අපි ක්‍රියාත්මක වෙනකොට තමයි ධර්ම විනය බබලන්නේ. නැතුව මේක එහෙම බබලීමක් එකතු වෙන්නේ නැහැ. මේ කාරණාව සාමාන්‍යයෙන් අරගෙන බලනකොට මොන තරම් වටින කාරණාවක්ද කියලා අපිට හිතලා බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මොන තරම් කාලයක්, විශාල කාලයක් මහන්සි වෙලා දුක් විඳලා අපරිමිත ප්‍රමාණයක් මහන්සි වෙලා අපි කියනවා සාරා සංකේය කල්පලක්. ඒ තරම් මහා දීර්ඝ කාලයක් මහන්සි වෙලා තමයි උන්වහන්සේ මේ තරම් උතුම් දහමක් හොයාගන්නේ. ඒ දහම හොයාගෙන උන්වහන්සේ අපට ඒ ධර්මයේ දේශනා කළා. මොකටද? අපට ඔබට මේ සසරින් එතර වීම සඳහා. තින්නෝහං තාරිස්සා. උන්වහන්සේගේ ඉලක්කය වෙලා තිබුණේ ඉස්සෙල්ලා මම මේ භයානක සංසාර සාගරෙන් එතර වෙනවා. එතර වෙලා මම නිකන් ඉන්නේ නැහැ. මං අනිත් සමාජයේව නැත්නම් අනිත් ලෝකයාව මේ දුක් විඳින සසර කතරින් එතර කරවනවා. ඒ වෙනුවෙන් තමයි උන්වහන්සේ අවුරුදු 45ක් 45 වසක් මුළුල්ලේ ධර්මයේ දේශනා කළේ. ඔබ දන්නවා මේ ගෙවුණු අවුරුදු 45 සම්බුද්ධ ජීවිතයේ උන්වහන්සේ රෝසමල් යහනාවක නෙමෙයි ගත කළේ. උන්වහන්සේ ඊටාම කටුකව, ඊටාම දුක් විඳින්මින්, සමහරලාට පාගමනින් යොදුන් ගණන් යමින්, ගම් ඈත ගම් දනව් පිටිසර ඊටාම දුෂ්කර පළාත්වල වැඩම කරවමින් තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. කාටද දේශනා කළේ? උන්වහන්සේට පෙනුණා අද කාටද නිවන් දකින්න පින තියෙන්නේ? අද කාටද උතුම් සැනසෙල්ල එකතු කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ දකිනවා මහා කරුණා සමාපත්තියට සංවැදිලා. අන්න ඒ බඳු අවස්ථාවල උන්වහන්සේ තමන්ගේ පිහිට අවසි අය සොයාගෙන ගියා. ඔබ දන්නවා අඟුලිමාල මිනිසුන්ගේ ඇඟිලි මරලා මාලයක් කරේ දාගෙන අඟුලිමාල වෙච්ච අහිංසක තව අඩු එක ඇඟිල්ලක් වෙනුවෙන් තමන්ගේ මෑණියන් තව මොහොතකින් ඝාතනය කරනවා. ඔහු ආනන්තරීය පාප කර්මයක් කරගන්නවා. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන ඊටාම භයානක අකුසල් පහක් තියෙනවා. අපි ඒවට කියනවා පංචානන්තරීය පාප කර්ම කියලා. ඒවා තමයි ඊටාම බිහිසුණු පාප කර්ම. මේ ආනන්තරීය පාප කර්මයක් නොවෙන්නේ සෝවාන් ඵලයටපත් වෙච්ච උත්තමයෙක් අතින් විතරයි. එහෙම නොවන අයගෙන් මෙබඳු අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සහ පින් තියෙන, නිවන් දකින්න තරම් පින් තියෙන අඟුලිමාල නැත්තම් මේ අහිංසක තව මොහොතකින් සිය මෑණියන් මරා දාලා ඇඟිල්ල කපාගෙන ආනන්තරීය පාප කර්මයක් කරගන්නවා. ඒ නිසා උන්වහන්සේ අඟුලිමාල සොයාගෙන වැඩියා. අඟුලිමාලට ඒ නිසා පුළුවන්කම ලැබුණා මේ භයානක සසර දුකෙන් නිදහස් වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් වෙන්න. නිකං මහරහතන් වහන්සේ නමක් කියලා හිටියා නොවේ. ඔබ දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ නිසා මොන්නතරම් මේ සම්බුද්ධ ශාසනයේ වටිනාකමක් ඇති වෙලා තියෙනවද කියලා. අදට අපේ ගැබිනි මව්වරුන්ට දේශනා කරන පිරිතක් තියෙනවා අඟුලිමාල පිරිත. අපේ ගැබිනි මව්වරුන්ට අපේ මවකට දරුවෙක් ලැබෙන්න කුසට දරුවා ආවට පස්සේ මාස 7න් 9න්
මේ කාලවලදී අඟුලිමාල පිරිත දේශනා කරනවා. ඒ අඟුලිමාල පිරිත දේශනා කළාම ඊටාම හොඳින් ඒ මව්වරුන්ට තමන්ගේ දරු සම්පත්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා අපේ බණ පොතේ තියෙනවා. බණ පොතේ විතරක් නෙමෙයි ඉතිහාසගත කතාවල සත්‍ය සිදුවීම් ඕන තරම් තියෙනවා. වර්තමානයේ දක්වාම අඟුලිමාල පිරිතෙන් ලද සුවය ලැබපු කාන්තාවන් පිළිබඳ මව්වරුන් පිළිබඳ. එතකොට මේ අඟුලිමාල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණා ඇසට යොමු වුණා නිවන් දකින්න පින් තියෙන කෙනෙක් ඇටියෙ. ওই විදිහට අපේ බණ පොතේ උදාහරණ ගොඩාක් රාශියක් අපිට කතා කරන්න පුළුවන්. උන්වහන්සේගේ නෙත ගැටුණු උන්වහන්සේගේ පිහිට සොයාගෙන ආපු කිසා ගෞතමිය තමන්ගේ මල දරුවව අරගෙන එනවා මොකටද බුදුරජාණන් වහන්සේගෙන් සුවපත් කරගන්න. ඇය දන්නේ නැහැ තමන්ගේ පුතා මැරිලා කියලා. වෛද්‍යවරු ළඟට ගියාම වෛද්‍යවරු බලලා කියනවා ඔබේ පුතා මැරිලා සුවපත් කරන්න බෑ. ඇය මොකද කරන්නේ? දොස්තරලට බැනලා වෛද්‍යවරුන්ට බැනලා තමන්ගේ පුතා අරගෙන නගරයේ ඊළඟ වෛද්‍යවරයා ළඟට යනවා. මේ යනකොට තමයි එක නෝනක්කාර මිනිස්සෙක් කියන්නේ නැගණිය ඔබට ඔබේ දරුවා සුවපත් කරගන්න පුළුවන් වෛද්‍යවරයෙක් ඉන්නවා ජේතවනාරාමේ. බුදුහාමුදුරුවෝ හම්බෙලා මේ ගැන කියන්නේ කියලා. ඒ වෙලාවේ තමයි කිසා ගෞතමිය තමන්ගේ මල දරුවා අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තියලා මගේ දරුවා සුවපත් කරන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒ බුදු කරුණාව යොමු වෙච්ච තව වැදගත් කෙනෙක්. පටාචාරාව පදන්නවා මහා සිටු මැදුරක මහා සුව පහසුවෙන් ඉන්න තිබිච්ච භාග්‍යවන්ත කාන්තාවක්. නමුත් ඇය තම සිටු මැදුරේම බැල මෙහෙවර කම් කර තරුණයෙකු සමග විවාහ වෙලා ඊටාම දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. ඒ දුක්ඛිත ජීවිතය ගත කරගෙන ගමන් ඇයට දෙවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට තමන්ගේ දෙමව්පියෝ සොයාගෙන යන්න මගට බහිනවා. ඒ වෙලාවේ තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා මිය යනවා. එදා දෙවෙනි දරුවා ලැබෙනවා. ඊළඟට මොකද වෙන්නේ? පහුවදා තමන්ගේ දරුවෝ දෙන්න එයා ඇයට අහිමි වෙනවා. මෙන්න මේ විදිහට ඇය පිස්සියක් වගේ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා හොයාගෙන යනකොට ඒ අයත් එකම දරසෑයක මිය දෙන බව ඇයට ආරංචි වෙනවා. මේ සියල්ල මැද ඇයගේ උම්මත්තක ගතිය තවත් වැඩි වෙලා ඇය පිස්සියක් මෙන් බුදුරජාණන් වහන්සේ සොයාගෙන එනවා. ඇයට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇස යොමු වෙනවා. මේ විදිහට අපේ බණ පොත අරගෙන බලනකොට මේ ත්‍රිපිටක පොත් වහන්සේලා අරගෙන බලනකොට මේ ත්‍රිපිටක පොත් වහන්සේලා අතර මේ වගේ සිද්ධි අපිට ඕන තරම් දකින්න අහන්න තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙබඳු උතුම් කාරණා මුල් කරගෙන විවිධ තැන්වලදී දේශනා කරපු ධර්මය තමයි අපි ත්‍රිපිටකය කියලා කියන්නේ. ත්‍රිපිටකයේ කොටස් තුනක් තියෙනවා සූත්‍ර විනය අභිධර්ම කියලා. එතකොට මේ තියෙන දේශනාවන් මේ සම්බුද්ධ දේශනාවන් අපේ ජීවිතයට අපි ගලපගත්තොත් අපේ ජීවිතයට එකතු කරගත්තොත් එතන තමයි ධර්මයේ බැබලීම තියෙන්නේ. එතන තමයි ධර්මයේ සැනසීම තියෙන්නේ. අපි ලොකු දිග සංසාර ගමනක් මේ යන්නේ. අපි මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද අපි තාම පෘථග්ජන තත්ත්වේ ඉන්නේ. එනිසා අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව මගේ මේ අන්තිම ආත්මයයි කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මහා දිග සසර ගමනක් මේ යන්නේ. එහෙනම් අපිට පරලොවක් තියෙනවා. අපි මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මික උප්පත්තිය ලබනවා. අපි කාටවත් කියන්න බෑ අපි මැරෙන්නේ නැතුව ඉන්නවා කියලා. අපි ඔක්කොම මැරෙනවා. ඒ මැරෙන දවස මොකද්ද කියලා අපිට කියන්න පුළුවන් කමකුත් නැහැ. මැරිලා මරණින් පස්සේ එතනින් ඉවරයි කියලා අපිට කියන්න පුළුවන් කමකුත් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා පරලොව විශ්වාස කරන්නේ නැහැ. ඒ අය කියන්නේ පරලොවක් නැහැ කියලා. පරලොවක් තිබුණත් නැතත් කමක් නැහැ. අපි අපේ ජීවිතය ධර්මානුකූලව ගත කරන්න ඕනේ. ඇතත් නැතත් පරලොව සුදා නෙනි මහත හලොත් යෙහි පව්කම් නොතා බාම සිත නැතත් තෙපර ලොව ඉන්වන අවැඩ නැත ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත ඔබ හොඳට අහලා පුරුදු කවියක්.
ඇතත් නැතත් පරලොව සුදානෙනි මහත්. පරලොව තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ. පරලොව නැහැ කියලා විශ්වාස කරන අයටයි මේ කියන්නේ. පරලොව නැති වුණත් කමක් නැහැ තිබුණත් කමක් නැහැ. ඇතත් නැතත් පරලොව සුදානෙනි මහත්. හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත. පරලොවක් කියලා එකක් තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ. ඔබ අකුසල් කරන්න එපා. ඔබ පව්කම් කරන්න එපා. දැන් අපි පස් පව් කරනවා. අපි දස අකුසල් කරනවා. මේ පස් පව් දස අකුසල් කරනවා නම් ඔබ ඒකෙන් වළකින්න ඕනේ. ඇයි? නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත. හොඳයි අපි පරලොව නැහැ කියලා හිතමුකෝ. පරලොව නැහැ කියලා හිතලා බැලුවොත් පරලොව නැහැ කියන සංකල්පෙන් අපි කටයුතු කළොත් ඒකෙන් වන විපත්තියක් නැහැ. ඇයි? අපි පස්පව් දස අකුසල් කරගත්තේ නැහැ. අපේ අතින් අකුසල් සිද්ධ වුණේ නැහැ. ඒ හින්දා පරලොව නැති වුණොත් ඒකෙන් විපත්තියක් අවඩක් නැහැ. හැබැයි පරලොව තිබුණොත් ඇතොත් නැතයි පව් කළ හට වෙයි විපත. පරලොව තිබුණොත් අන්න අර දස අකුසල් පස්පව් කරපු කෙනාට ඊටා විශාල දැවැන්ත විපත්ති වලට මෝන පාන සිද්ධ වෙනවා. ඔබ දන්නවා මොනතරම් බිහිසුණුද අකුසලෙහි විපාක කියලා. මේ ත්‍රිපිටකය ඇසුරෙන් බණ පොත ඇසුරෙන් කරුණ සොයාගෙන යනකොට මේ අකුසලයට තියෙන විපාක නැත්තම් පව් කරපු තැනැත්තන්ට විඳින්න සිද්ධ වෙන විපාක මොනතරම් ගැඹුරුද කියලා ඔබ දන්නවා. ඒ නිසා මේ භයානක ගැඹුරු අකුසල වලට අපි net සිත් යොමු කරන්න හොඳ නැහැ. අපි අකුසලෙන් මිදෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ වදාළේ අකුසලං පජහත. අකුසලෙන් මිදෙන්න ඕනේ. නිකන් නෙමේ සම්පූර්ණයෙන්ම අකුසලෙන් මිදෙන්න කියලා තමයි උන්වහන්සේ අපිට වදාළේ. අපි අකුසලෙන් මිදෙනවා කියලා කියන්නේ අපි කුසලෙහි යෙදෙනවා කියන එකයි. කත්තබ්බං කුසලං තථාගත දේශනාවේ තියෙන්නේ හැකිතාක් පින්කම් කරගන්න. කුසල් දහම් සිද්ධ කරගන්න. අකුසලයෙන් මිදිලා කුසල් දහම් සිද්ධ කරගන්නකොට අපි මේ විශ්වය තුල ඊටාම දැවැන්ත සාධාරණ චරිත බවට පත් වෙනවා. මේ විශ්වය තුල අපි ඊටාම ගුණයහපත් මිනිස්සු බවට පත් වෙනවා. ඔබ දන්නවා විශ්ව ශක්තිය පිළිබඳව. අද ලෝකේ බොහෝ අය මේ විශ්ව ශක්තිය ගැන කතා කරනවා. ලංකාවෙත් දැන් ඔබ අහලා තියෙනවා විශ්ව ශක්තිය ඇසුරෙන් ලෙඩසුව කරනවා වගේ කාරණාවන් පවා. මොකද්ද මේ විශ්ව ශක්තිය කියන්නේ? විශ්ව ශක්තිය කියලා කියන්නේ මේ ලෝකේ හිටපු හොඳ මිනිස්සුන්ගේ හොඳ ගබඩා වෙලා තියෙන ශක්තිය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පවා මේ විශ්වය තුල අඩංගු වෙලා තියෙනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සියසින් දැකපු දෙවිවරු තාම මේ ලෝකෙ වැඩ ඉන්නේ. ගෞතම බුදුහාඳුරු විතරක් නෙමෙයි. සත්බුදුරජාණන් වහන්සේලාගේ ඉඳලා අරගත්තාම විපස්සී බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා සත්බුදුරජාණන් වහන්සේලාව දැකපු සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනාමාන කරපු සත්බුදුරජාණන් වහන්සේලාට පුද පූජාවන් පවත්වපු දෙවි දේවතාවරු තාම දිව්‍ය ලෝකේ ඉන්නවා. ඒ දෙවි දේවතාවරු ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සුවඳ දන්නවා. ඒ නිසා තමයි අපි සත්බුදු වන්දනාවක් කරනකොට සත්බුදුරජාණන් වහන්සේලාගේ පූජාවක් පවත්වනකොට ඒ දිව්‍ය ලෝකවල ඉන්න දෙවි දේවතාවරු අපමණ ප්‍රීතියට සතුටටපත් වෙනවා. ඇයි? ඒගොල්ලෝ ඒ බුදුරජාණන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාට වන්දනාමාන කළා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාට පුද පූජාවන් පවත්වලා තියෙනවා. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානයි තාම වෙන්නේ. ඒතර මේ ලොකු කාලයක් ගෙවිලා වගේ අපිට පේනුනට දිව්‍ය ලෝකේ දෙවියෙකුට ඒකේ තරම් දීර්ඝ කාලයක් නෙමෙයි. දිව්‍ය ලෝකයේ ආයුෂ අනුව බලනකොට ඒක සාමාන්‍ය ආයුෂ කාලයක්. ඒ නිසා තමයි විපස්සී බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ඒ සත්බුදුරජාණන් වහන්සේලා දැකපු ඒ සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරපු ඒ සත්බුදුරජාණන් වහන්සේලාට පුද පූජාවන් පාත්වපු දෙවි දේවතාවරු ලෝකේ ඉන්නකොට ඒ අය නිකුත් කරන කිරණ ඒවා මේ විශ්ව ශක්තිය තුළ ඔබට අපට ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා මේ විශ්ව ශක්තිය තුළ මිනිස්සුන්ගේ හොඳ අතීතේ පහළ වෙලා හිටිය විවිධාකාර වූ සත්පුරුෂ මිනිස්සු එතන ඉන්න පුළුවන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. ඒ උත්තමයන් ඇතුළු කොට ඇති මේ ලෝකයට මේ විශ්වයට ගුණ යහපත්කම දායාද කළ ඒ ගුණ යහපත් වියතුන්ගේ සිතුවිලි ඔවුන් නිකුත් කළ තරංගමාලා මේ විශ්වය තුළ ගැබ් වෙලා තියෙනවා. අන්න ඒ විශ්ව ශක්තිය අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ දෙවි දේවතාවරුන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා. ඒ නිසා නිතරම අපි විශ්වාස කළ යුතු දෙයක් තමයි පරලොව තිබුණත් නැතත් අපි අකුසලයෙන් මිදෙනවා. මම අකුසලයෙන් මිදෙනවා. මම අකුසල් තුල යෙදිලා කටයුතු කරන්නේ නැහැ. මං අකුසලයෙන් මිදිලා කුසලයේ යෙදලා කටයුතු කරනවා කියලා යම් කෙනෙක් හිතලා කටයුතු කළොත් ඒක තමයි මේ බුදුහාමුදුරුව වදාළ ධර්මයේ බබලන්නේ ආලෝකයක් ආවොත්
මේ ධර්මයේ බබලන්නේ නිවැරදිව මේ ධර්මය ක්‍රියාත්මක වුණොත් කියලා බුදුරජාණන් වහන්සේ වදාළ අර අපි මුලින් සඳහන් කළ පාඩේට අනුගත වීමක් වෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාම මොන ආකාරයෙන් හරි අපි උත්සාහ කරමු ධර්මයේ තුල නියැලෙන්න. ධර්මයේ බැබලෙන ආකාරයට නියැලෙන්න. ධර්මයේ ඔප්නං වෙන ආකාරයට නියැලෙන්න. කොහොමද අපිට ඒක කරන්න පුළුවන්? අපි ප්‍රායෝගිකව බුදුමග යන කෙනෙක් නම්, අපි ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දහම් මග ගමන් කරන කෙනෙක් නම් එයාට පුළුවන් මේ ධර්මයේ බබලවන්න. අපි හිතමුකෝ අපි සිල් සමාදන් වෙන කෙනෙක්. අට සිල් සමාදන් වුණා හෝ දස සිල් සමාදන් වුණා හෝ අපි ඊටාම නිවැරදිව ඒ සීල සමාදානය ආරක්ෂා කරගත්තා නම්, තමන් සමාදන් වෙච්ච සිල්පද ගණන ආරක්ෂා කරගත්තා නම් ඒක ධර්මයේ බැබලීමට කාරණාවක්. ධර්මයේ සාකච්ඡා කරන්න බුදුහාමුදුරු වදාළේ කාලේන ධම්ම සාකච්ඡා. අපි ධර්මයේ සාකච්ඡා කරමු. අපි ධර්මයේ සාකච්ඡා කළාම තමයි මේ ධර්මයේ බැබලීම එකතු වෙන්නේ. ඒ නිසා නිතරම බුදුමග යමින්, නිතරම දහම තුළ ජීවත් වෙමින්, නිතරම අකුසලයෙන් මිදෙමින් කුසලයේ තුළ ජීවත් වෙමින් අපි කවුරුව කටයුතු කරනවා නම් ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ වදාළ කාරණාව. මහණෙනි, තථාගතයන් වහන්සේගේ ධර්ම විනය බබලන්නේ විවෘත වුණොතින්. වැසුණා තිබුණාට මේක බබලන්නේ නැහැ කියලා වදාළ කාරණාව අපට සනාථ කරන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරමු ධර්මයේ බැබලවීමේ කටයුත්ත. අපි හැමෝම එකතු වෙමු ධර්මයේ බබලවන්න. ධර්මයේ බබලවන්න නම් අපි අකුසලයෙන් මිදලා කුසලයේ යෙදලා ඊටාම ගුණවත් යහපත් පෝසත් චරිතයක් වෙලා අපි අතින් නිතරම සැබෑවටම කුසල් දහම් සිද්ධ වෙන අවස්ථාවක් බවට අපි අපේ ජීවිතේ පත් කරගමු. ධර්ම විනය එතකොට ඊටාත්ම හොඳින් මේ ලෝකයේ බබලාවි. තව අවුරුදු 10 ගානකට මේ ධර්මයේ ආරක්ෂා වේවි. තව අවුරුදු 10 ගානකට මේ විශ්ව ශක්තිය සත්පුරුෂයන්ට උදව් උපකාර කරાવી. ඔබට ඒ සඳහා ධර්මයේ බැබලවීමට අවශ්‍ය ਸਰවාකාර ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.